बबी हमके पास 3 मिनट है ना, इधर से जाके इधर से जाओ। ओके Medine block villa. Okay. Block villa. Okay. Yeah, so Deepak, how much will be this one, this villa? This 71. 70? Yeah. What 70? 70. But you want block villa, okay? कितना करेगा? Yeah, this is block villa and maybe 2,500 dirhams, right? For the rent. The charges will be 2,500 dirhams. And also this side. Arabic model. Yeah, this is the normal Arabic model of this building. Arabic model. So this architecture, they have followed the building way for the Arabic style. These are the normal trees what we have in the resort. And here you will see one tower. We are calling this one Saffron Tower. Actually, this is the signature tower of this resort. Okay. It's all the villas. किधर से आया? किधर आया रे? Okay. This is my friend Deepak Bhendri from Nepal. Driver. Deepak. Yeah, man. So this is the desert view. What do you like? You can see pool side there. Okay. You can see one more logi passing. Man, or is a block villa? Big villa. Oh, it is. So here is the Saffron restaurant. Medine Saffron කියන restaurant එක. මේ පැත්තෙන් අපිට පේන ලස්සන දර්ශනයක්. ආරාම්සේ જાව තොල. පැත්තෙන් වතුර ගලක් තියෙනවා. केवल ටැංක්. මේ පේන්නේ Saffron restaurant එක. මම වැඩ කරන restaurant එක අනිත් එක. Saffron mark එක. මෙතන ඔක්කොම කෑම තියෙන්නේ තායි කෑම. මේ පැත්තෙන් පේනවා පූල් එකක්. මේ හරිය තමයි කාන්තාරේ දැන් මේගොල්ලෝ සත්තු ඇති කරලා ඉන්නවනේ. ඒ සත්තුන්ට වතුර බොන්න දැන් හදලා තියෙන පොඩි පොකුණක් වගේ. මට යන්න බෑ මෙතනින් මේ වැල්ල නිසා මාව එරෙයි වගේ පේනවා. මම යන්නේ නැහැ එතනින් එහාට. හරි. මේ පේන්නේ රිසෝට් එකේ එක පැත්තක්. මේ පැත්ත කට්ටියට ගෙවල් හදලා කුලියට දීලා තියෙන්නේ. right. මේ විදිහට හදපු බ්ලොක් තියෙනවා පාර දිගටම. රැට යනකොට මේ වලින් තමයි පාර බලාගෙන යන්නේ. okay. ඊට පස්සේ තව විල්ලා වගේක් තියෙනවා, තව රූම්ස් වගේක් තියෙනවා. ඒවට කියන්නේ ටෙන්ටඩ් විල්ලා කියලා. මේ විදිහට ටෙන්ට් එකක් ගහලා තියෙන්නේ. මේ අපිට පේන්නේ ඒවා පේන්නේ. යාළුවෙක් ඉන්නවා. අන්න පැනලා දිව්වා. තව එක්කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ බය නැහැ දැන් පාර ළඟටම වෙලා ඉන්නවා. මේ විදිහට තමයි මේ විල්ලා වල පිටිපස්සෙන් එන්නේ. ඉතින් තමයි දොර.
So how many villas we have like this, Deepak? Almost 101, right? 31 is the 10 villa. Yeah. Total 101. මේ වගේ කාමර 100ක් තියෙනවා ඔක්කොම මුළු රිසෝට් එක පුරාම කාන්තාරේ. It looks very nice, these villas. Sure. මේ පැත්තෙන් පේනවා තව කොටසක් ස්පා එකේ කොටසක් පේනවා. ඊට පස්සේ මෙතන තියෙන මූන් බාර් එක. මේක බාර් එකක්. මේකට සමර් ලොන්ච් කියලා කියනවා. මේකේ උඩ කට්ටියට වාඩි වෙලා දරුණයි කට්ටියට වාඩි වෙලා ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන්. මේ පැත්ත අපේ කුස්සියට ඇතුල් වෙන සර්විස් ඒරියා එක. වැඩ කරන කට්ටියයි ඩිලිවරි ගෙන ඒවා ඔක්කොම මෙතනින් තමයි ඇතුළට ගන්නේ. මෙතන යාළුවෙක් ඉන්නවා වැඩය. right. මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඊට කලින් පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. ඔන්න. මේ තියෙන්නේ අපේ බගි එක. මේ වගේ පොඩි වාහන තමයි තියෙන්නේ මේ රිසෝට් එක ඇතුළේ යන්න අපිට. මේ තියෙන්නේ මේගොල්ලෝ කියනවා මේ ටවර් මේ කණුවක් ඔයගොල්ලන්ට පේන්නේ කුළුණක්. මේ විදිහේ කුළුණු ඉස්සර තිබ්බලු මේගොල්ලන්ගේ රටවල් පුරාම. මේක ඇවිල්ලා ඒගොල්ලන්ගේ මාක් එකක්. මේ දැන් ඔයගොල්ලන්ට මේ පේන කණුව. right? එහෙනම් මට වැඩ යන්න ඕනේ මම වීඩියෝ එක නවත්තනවා right? okay ආයෙ හම්බෙමු.